පුතේ ඔයාලට විභාගයේ O level විභාගයේ ටාගට් කරලා විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න. එතකොට අපි කරන්නේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන අතර බහුවර්ණ ව්‍යුහගත රචනා සහ රචනා කියන තුන. එතකොට අපි සතියකට යම් ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කරන ඔන්ලයින්. ඒක ඔයාලට YouTube එකෙන් බලා ගන්න පුළුවන්. ඔයාලට අපි පොත දීලා තියෙනවා. ඔයාලට තියෙන පේපර් එක කරලා හරි වැරදි බලලා YouTube එකේ වීඩියෝ එක දෙතුන් පාරක් බලලා ඔයාලගේ දැනුම වර්ධනය කර ගන්න. හරි පහසුයි. එතකොට ඒකට ගෙදරදී වෙනම වෙලාවක් වෙන් කරගන්න කරගෙන වැඩේ කරගෙන යන්න තියෙන්නේ. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කියන්නේ ඉතාමත් වැදගත්. හරි? මොකද මේ ප්‍රශ්න මූලික කරගෙන තමයි ඔයාලා විභාගේ ප්‍රශ්න හැදෙන්නේ. සමහර ඒවා පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයේම තියෙන ප්‍රශ්න ඒ විදිහටම වෙනස් නොකර ඔයාලා පේපර් එකේ තියෙනවා. හරි ඒක අපි දැකලා තිනවා. ඒතර පාස් පේපර් ටික කරගෙන යද්දී ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඒතර අපි බහුවර්ණ ප්‍රශ්න කරනවා, ව්‍යුහගත රචනා ප්‍රශ්න කරනවා, රචනා ප්‍රශ්න කරනවා. ඒතර පේපර් සෙට් එක හරියට වෙනකොට ඔයාලට බහුවර්ණ ප්‍රශ්න 1000ක් විතර ප්‍රමාණයක් අපි කරනවා ආසන්න ප්‍රමාණයක්. හරිද? එතකොට බහුවර්ණ තමයි ඊටාම වැදගත්. අනිත්‍යවත් වැදගත්, බහුවර්ණ ඊටා වැදගත්. මොකද බහුවර්ණ 40ක් තියෙනවා. ඒ බහුවර්ණ 40න් ඔයාලට ලකුණු හම්බෙනකොට පේපර් එකට ලකුණු 100න් හම්බෙන්නේ. ඒතකොට බහුවර්ණ පේපර් එකේ හැම හරියන එකකටම එක ලකුණ ගානේ 100ට එකක් එකතු වෙනවා. ඒ කියන්නේ ඔයාලට බහුවර්ණ පේපර් එකේ 40ම හරි ගියොත් ලකුණු 100න් 40ක් තියෙනවා. ඒතකොට ඔයාලට A එකකට B එකට යන ටාගට් කරන ළමයි නේද? බහුවර්ණ ප්‍රශ්න 35ක් 30ක් වත් හරි ගස්ස ගන්න උත්සාහ කරන්න ඕනේ. මොකද එතන ඒකට ලකුණු කෙලින්ම 100න් 30ක් එහෙම නැත්නම් 35ක් කරගෙන 100න් 35ක් ඔයාලට හම්බෙලා පළවෙනි පේපර් එකේ. හරි? ඒතර ඉතුරු තව ලකුණු 100න් 60ක් තියෙනවා. ඒ 60න් 40ක් ගන්න තමයි ඔයාලට තියෙන්නේ ව්‍යුහගත රචනා කොටසුනේ රචනා කොටසුනේ. ඒතර අර බහුවර්ණ අර 30ක් 35ක් කරගෙන ළමයට අරගෙන ලකුණු 40ක් ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. එතකොට අද අපි දෙවෙනි පාඩම සරල රේඛීය චලිතය භෞතික විද්‍යාව පාඩම. ඒකට අදාළ බහුවර්ණ ප්‍රශ්න 20ක් අපි සාකච්ඡා කරනවා. හරිද? එතකොට මේ 20 ඔයාලට දැන් දීලා තියෙනවා පොතේ නේද? පේපර් එක. ඒතකොට මේ පේපර් එක ඔයාලා කරන්න 20ක්. ඊට පස්සේ අපි කරන සාකච්ඡාව බලන්න හරි වැරදි හදාගන්න. මේකට වෙනම පොතක් තියාගන්න. මේ පොත නැති කරගන්න එපා. හරි? ඒතර පාඩම් ඔයාලා 11 වසරේ 10 වසරේ තියෙන සියලුම ඒවාට අපි මෙහෙම කරන්න බලාපොරොත්තු තියෙන්නේ. ඒතර ඔයාලට හොඳ දැනුමක්, හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. හරි? මේ පේපර් ක්ලාස් එකේ එක පියවරක්. හරි? ඊළඟ පියවරවල අපි වර්ධනය කරනවා. ඒවා අපි පස්සේ කතා කරමු. දැන්ට අපි මේ තියෙන වැඩපිළිවෙල යමු. හරි? ඒතර අද අපි ප්‍රශ්න කතා කරනවා 20ක්. හරි? එතකොට ඔයාලට බලන්න පොතේ තියෙනවා බහුවර්ණ ප්‍රශ්න සරල රේඛීය චලිතයෙන් 33ක් තියෙනවා නේද? 33ක් වෙන්න තියෙනවා. අපි එකකින් පළවෙනි 20 අද සාකච්ඡා කරනවා. හරිද? හරි. බලමු පළවෙනි එක. හරි. හොඳට ප්‍රශ්නේ කියවන්න ඉස්සෙල්ලා කලබල වෙන්න එපා. හරි. ප්‍රශ්නයකට විනාඩි 1කමාරක කාලයක් ඔයාලට තියෙනවා සාමාන්‍ය වේලාව ගත්තොත්. හැබැයි සමහර ඒවා තියෙනවා විනාඩි 1කමාරට වඩා අඩුවෙන් කාලය යන ඒවා තප්පර 2-3න් විසඳන්න පුළුවන් ඒවා. ඔයාලා අනිවාර්යෙන් ඒවා තප්පර 2-3ක් ඇතුළත විසඳන්න උත්සාහ කරන්න. ඒවට විනාඩි 1කමාර ගන්න එපා. මොකද සමහර ප්‍රශ්න තියෙනවා විනාඩි 1කමාරට වඩා වැඩියෙන් කාලය යන ඒවා. ඒකට ඒ යන ඒවට කාලය අරවෙන් ඉතුරු කරගන්න ඕන. හරි? ඒකට අපි ප්‍රැක්ටිස් වෙන්න ඕන. නිකම් මේක කළා බෑ එකපාරට ගිහින් O level විභාග ලිව්වට හරියන්නේ නැහැ. එහෙනම් බලමු පළවෙනි ප්‍රශ්නේ ඉදා. බලන්න පළවෙනි එක. රාශීන් යුගලයේම අදිශ වන්නේ කවරකද? දැන් අපි දන්නවා රාශීන් වර්ග දෙකක් අපි කියා දුන්නා. එකක් අපි කිව්වා දෛශික අනික අදිශ. දැන් දෛශිකයක් කියලා කිව්වේ මෙයාට විශාලත්වයක් තියෙනවා. හරි? විශාලත්වයක් තියෙනවා. ඒ වගේම දිශාවක් තියෙනවා. ඒ කියන්නේ දෙකම තියෙනවා. හැබැයි අදිශවල විශාලත්වයක් තියෙනවා. නමුත් අපි කිව්වා එයාට නෑ කියලා. මොකද්ද? දිශාවක්. හරි? දැන් මෙතනින් අහන්නේ රාශීන් යුගලයේම අදිශ වන්නේ මොකද? හරි. ශක්තිය සහ ක්ෂමතාවය. පළවෙනි උත්තරේ. අපි උත්තර හතර බලමු. දෙක ප්‍රවේගය සහ ත්වරණය. දැන් අපි දන්නවා ප්‍රවේගයයි ත්වරණයයි දෛශිකයි.
හරි. වේගය සහ බර. අපි දන්නවා වේගය අදිශයි බර දෛශිකයි. බර කියන්නේ බලය. හරි. විස්ථාපනය හා පීඩනය. එතකොට මොකද? විස්ථාපනයේ දෛශිකයි. පීඩනය අදිශ රාශිය. හරි. එහෙනම් අපිට මෙතන ගන්න ඉන්නේ පළවෙනි උත්තරේ මොකද්ද? ශක්තිය සහ ක්ෂමතාවය කියන එක. එහෙනම් සරල රේඛී චලිතයේ පාඩමේ දෙක පාඩම හරි. ඒකේ අපි මේ කතා කරේ පළවෙනි ප්‍රශ්නේ ඒකට උත්තරේ පුතේ 1. හරි. ඒකට උත්තරේ 1. එතකොට ඔයාලා මේකේ ඔයාලට මේකේ නෝට් එකක් හදා ගන්න පුළුවන් මේ වගේ හදලා. එතන මේක තමයි හොඳම ක්‍රමයේ පාඩම් කරන්න. ඔයාලට පාඩම් ටික මතක තියාගන්න පුළුවන්. හරි. එතකොට නිකන් ඔහේ පොත දිහා බලන් ඉන්නවට වඩා හොඳයි අනික මේ ගණන් හදන පාඩමක් හින්දා කොහොමත් ගණන් ටිකක් හදලම තමයි පුරුදු වෙන්න දෙන්නේ වෙන ක්‍රමයක් නැහැ. හරි. හරි. බලන්න ඊළඟ එක. හරි. මොකක්ද කියන්නේ? රේඛීය මගක චලනය වූ වස්තුවක චලිතය මුල් තත්පර 60 තුල නිරීක්ෂණය කර ලබාගත් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් පෙන්වයි. එතකොට හොඳට බලන්න මේ දීලා තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය. හරි. ඒකට ඔයාලා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දුන්නාම විස්ථාපන කාල ප්‍රස්ථාරයක් කියලා ඔයාලගේ හිතේ හදාගෙන උත්තර ලියන්න යන්න එපා. මේ තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය. පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න. හරි. ඉස්සෙල්ලා මතක් කරගමු ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයාලා දන්නවා අක්ෂ දෙකක් තියෙනවා. ඒතකොට මේකට අපි කියනවා y අක්ෂය, මේක x අක්ෂය. මේකට අපි කාලය කියන මේ සාධකය ගන්න. එතකොට මේක තප්පර වලින් මනිනවා. මෙතන ප්‍රවේගය ms ඍණ 1. එතකොට මේ ප්‍රශ්නේදී ප්‍රවේගයට සංකේතයක් දීලා තිනවා v කියලා, කාලයට t කියලා. ඒවත් මතක තියාගන්න. හරි. එතකොට මේක ප්‍රස්ථාරය දීලා තිනවා මෙහෙම. මේක දැක්ක ගමන් අපි දන්නවා හරි මේක අනුක්‍රමණීය නියතයි. අපි ගණන් හදලා තින්නේ. මේක දැක්ක ගමන් දන්නවා අපේ මේකේ අනුක්‍රමණය නියතයි. අනුක්‍රමණීය නියතයි නේද? හරි. එතකොට අපි දන්නවා මෙහෙම ප්‍රවේග කාල ප්‍රස්ථාරකින් අපිට පුතේ තොරතුරු තුනක් ගන්න පුළුවන් කියලා අපි කියන නැත්ත. මොනවද තොරතුරු තුන? හරි. යම් කාලයකට අදාළ අනුරූප ප්‍රවේගය ගන්න පුළුවන් ප්‍රස්ථාරය බැලුවා. හරි. ඊට පස්සේ අපි කිව්වා මේකේ අනුක්‍රමණය ගත්තොත් ඒක සමානයි කිව්වොත් ත්වරණයට. ඒ වගේම අපි තව එකක් කිව්වා නේද? වර්ගඵලය ගත්තොත් x අක්ෂයත් එක්ක හදන වර්ගඵලය ගත්තොත් ඒක සමානයි කිව්වා අදාළ කාලය තුල වස්තුව සිදු කරන ලද විස්ථාපනයට. හරි. ඔය තොරතුරු තුන තමයි ගන්න පුළුවන් කිව්වේ. පුතේ ඒකට ඔයාලා දැන් මේ නෝට් ලියන්න. හරි. ඔයාලා වෙලාව ටයිම් තියලා නේද? දැන් ප්‍රශ්න විස්තර විනාඩි කමාරේ 20ක් වගේ දල වශයෙන් අරගෙන ඒ අදාළ කාලය තුල මේ විස්තර ලියන්න. ලියලා සාකච්ඡා කරනකොට මෙහෙම අපි සාකච්ඡා කරගෙන යනවා. එතකොට තියරි මතක් කරනවා, රිවිෂන් එකක් වගේ වෙනවා. නේද? ඔයාලා ස්පීඩ් එකක් හදනවා. දැන් මම මේ කරන්න ඕනි ස්පීඩ් එකෙන් මේක කරන්නේ නැහැ. මොකද එතකොට ඔයාලට තේරුම් ගන්න උත්තර ටික නිකන් කියාගෙන මේ උත්තරේ ආපු හැටි හොඳට මේකෙදි පැහැදිලි කරනවා. හරි මේව හොඳට අහගෙන ඉන්න වෙන සිහිවල ඉන්න එපා. හරි දෙතුන් පාර වීඩියෝ එක බලන්න. වීඩියෝ එකක් 3-4 ගමනක් බලන්න පුළුවන් නම් 4 ගමනක් බලන්න පුළුවන්. ඇත්තටම ඔයාලා දැනම හොඳටම තහවුරු වෙනවා. හොඳ ගමනක් යන්න පුළුවන්. A එකක් B එකක් ෂුවර්. හරි ඔන්න එහෙනම් ප්‍රවේග කාල ප්‍රස්ථාරය අපි දන්න නේද අපිට ගන්න පුළුවන් තොරතුරු. හරි අපිට කියනවා මෙහෙම මුල් තත්පර 30 තුල වස්තුව ගමන් කර ඇති දුර මීටර 90ක් වේ. මුල් තත්පර 30 තත්පර 30 දීලා තිනවා. හැබැයි 30ට අදාළව ප්‍රවේගය දීලා නැහැ. ඒ හින්දා අපිට වර්ගඵලය ගන්න බෑ. එහෙනම් මේ ප්‍රකාශය හරිද වැරදිද කියලා අපි හරියටම දන්නේ නැහැ. හරි අපි මොකක්ද අහන්නේ කියලා අපි දන්නේ නැහැ. බලමු B. මුල් තත්පර 60 තුල වස්තුව මත නියත බලයක් ක්‍රියා කර ඇත. නියත බලයක්. හරි. හරි. එතකොට බලයක් ඇති වෙන්නේ අපි නිව්ටන්ගේ දෙවෙනි නියමෙන් දන්නවා. දෙවෙනි නියමෙන් දන්නවා F සමානයි ma. හරිද? F සමානයි ma. දැන් අපි කිව්වා මේ හැඩය අනුව අනුක්‍රමණීය නියතයි. ඒ කියන්නේ ත්වරණීය නියත. හරි ත්වරණීය නියත. දැන් ඒ ගන්නෙ කොහොමද? ත්වරණීය ගන්න බලය බෙදනවා ස්කන්ධේ. ඔහොමනේ. හරි. එතකොට මේක දිහා බැලුවාම අපිට පේනවා මේ
ප්‍රවේගකාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණීය නියත කියන්නේ ත්වරණයේ නියතයි. හරි. එහෙනම් ත්වරණය වෙනස් වෙන්නේ නැහැ. මේක නියත ත්වරණය. ඊට බලන්න උඩ තියෙන්නේ බලය. යට තියෙන්නේ ස්කන්ධය. දැන් වස්තුව චලනය වෙනකොට ස්කන්ධය වෙනස් වෙනවා කියලා අපි මේක දීලා නැහැනේ. හරි එහෙනම් ස්කන්ධය නියතයි මෙතන. හරි නියතයි. ත්වරණයත් නියත වෙන්න නම් බලයත් මොක වෙන්න ඕනද? නියත වෙන්න ඕනේ. නොවෙනස් වෙන බලයක් තියෙන්න ඕනේ හැලෙන්න. එහෙනම් මෙතන බලයත් මොකක්ද? නියතයි. හරි? එහෙනම් B ප්‍රකාශයේ සත්‍යයි. හරි? ඒක ගැටලුවක් නැහැ. හරි B ප්‍රකාශයේ සත්‍යයි. හරි? ඔන්න බෝඩ් එක හොඳට පේන්න මේව කරලා තිනවා. ඔයාලට පුළුවන් වීඩියෝ එක නේද? නවත්තලා අවශ්‍ය නෝට් එක ලියා ගන්න. හරි? හරි. බලමු සීත් එකම කාලය t සමාන 120 ඌ විට වස්තුවේ ප්‍රවේගය නියත වශයෙන්ම තප්පරයට මීටර 12ක් වේ. දැන් අපිට කියනවා මේක 60 නේ 120 වුණාම දීලා නැහැ අපිට හොඳේ. මෙහි යගේ. නියත වශයෙන්ම 120. එහෙම කියන්න බෑ. මෙයා කොහොමද මේ නියත ප්‍රවේගයෙන්ම කියොත් මෙහෙම. අපි එතනින් එහාට යන චලිතය දන්නේ නෑ ප්‍රස්ථාරය දීලා නැහැනේ. ඒ හින්දා අපිට ඒක හරියට කියන්න බෑ. එහෙනම් අපෙන් අහනවා සපයා ඇති තොරතුරු වලට අනුව අන්න සපයා ඇති තොරතුරු වලට අනුව මේ ප්‍රශ්නේ වැරද්දා නැහැ. හොඳේ කාට හරි කියන්න පුළුවන් මෙතන වෙලාව දායිලා නැහැ. ඒ හින්දා ප්‍රශ්නේ වැරදි කියලා. එහෙම එකක් නැහැ. අපිට කියන්නේ සපයා ඇති තොරතුරු වලට අනුව නිවැරදියයි නිගමනය කළ හැක්කේ. එහෙනම් අපිට මෙතෙන් ගන්න පුළුවන් කවුද? මෙන්න මේ B උත්තරේ විතරයි. හරි B පමණයි. එහෙනම් දෙකට උත්තරේ කීයද පුතා? 2. හරි දෙකට උත්තරේ 2. හරි. හරි මෙහෙම ඉඳ තියලා තියෙනකොට ඔයාලා අපි වීඩියෝ ගන්න අවශ්‍ය ටික් වෙනවනේ ගොඩක්. මේක විනාඩි 3-4 නිකන් බලන් ඉන්න කියන්නේ. ඒ හින්දා අපි මේක මකනවා. ඔයාලා වීඩියෝ එක නවත්තගෙන උත්තර ටික ලියා ගන්න. මේව අනිවාර්යයෙන් ඉඳලා තින්න ඕනේ. නෝට්බුක් එක ගේන්න ඕනේ බලන්න. හරි. හරි. බලන්න ඊළඟ එක. ත්වරණේ තුන්වෙනි එක නේද? තිරස් රේඛීය මගක තිරස් රේඛීය මගක්. කියන්නේ වංගු නැහැ කියලානේ කියන්නේ. ගොනෙකු විසින් අදිනු ලබන කරත්තයක් ඒකාකාර වේගයෙන් ගමන් කරයි. කරත්තේ චලිතයට බලපාන ප්‍රතිරෝධය. ඔන්න අපිට කියනවා තිරස් රේඛීය මාර්ගයක ගොනෙක් අදිනවලු කරත්තයක් ඒකාකාර වේගයෙන් يعني නියත ප්‍රවේගයෙන් කියලානේ මේ කියන්නේ. ඇයි? වේගයයි ප්‍රවේගයයි දෙකම එකයි සරල රේඛීය මාර්ගයක. මොකද විස්ථාපනයේ සමානයිනේ. නේද? එහෙනම් එකම ප්‍රවේගයෙන් යනවලු. හරි ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. හරි ප්‍රවේගය ඒකාකාරයි කියන්නේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ අපි ප්‍රවේගකාල ප්‍රස්ථාරයක් කරනවා මෙන්න මේකනේ අපි කියන්නේ. මෙතන කාලය මෙතන v කියන්නේ කවුද? ප්‍රවේගය. හරි මෙහෙම නියත ප්‍රවේගයෙන් යනවා කියලා කියන්නේ. හරි ඒ කියන්නේ ප්‍රවේගය වෙනස් වෙන්නේ. මෙතන වෙනස් වෙන්නේ නැහැ කියන්නේ මෙතන අනුක්‍රමණයේ බිඳුවයි. එහෙනම් නියත ප්‍රවේගයක් කියන්නේ මොකද උතා? ත්වරණය බිඳුවයි. ත්වරණය වෙන්නේ නැහැ වස්තුව. හරි ත්වරණයක් වෙන්නේ නැහැ. හරි ත්වරණයක් වෙන්නේ නැහැ කියන්නේ මොකක්ද? F සමානයි ma ගත්තන් එතකොට A සමානයි F බෙදීම m. හරි ත්වරණයක් වෙන්නේ නැහැ. ත්වරණයේ බිඳුවයි. ස්කන්ධය මොකක් හරි යගයක් තියෙනවනේ. එහෙනම් මෙතන බලයත් කීයද? බිඳුවයි. එහෙනම් අසමතුලිත බාහිර බලය යන්නේ බිඳුවයි මේ. මෙතන ඉන්නේ අසමතුලිත බාහිර බලය. හරි? බාහිර බලය. ඒකත් කීයද? බිඳුවයි. එහෙනම් අසමතුලිත බාහිර බල නැහැ. හරි? ඒක නිව්ටන් කියනවා. මොකක්ද කියන්නේ? හරි මේක නියත ත්වරණයේ බිඳුවයි නියත ප්‍රවේගය. මෙච්චර හිතන්න බෑ නේද? නිව්ටන් මේක කියනවා මේ නියත ප්‍රවේගය. මොකද්ද කියන්නේ? නිව්ටන් එයාගේ පළවෙනි නියමෙත් කියනවා. හරි? මොකද්ද නියත මේ නිව්ටන් කියන්නේ පළවෙනි නියමෙ. වස්තුවක් මත අසමතුලිත බාහිර බලයක් ක්‍රියා නොකරයි නා.
දැන් මෙතනොත් මේක අවබෝධ කරගන්න පුළුවන්. තේරෙනවද මේ දැන් කිව්වේ කෙනෝ? ඒතර ඒ විදිහට බැලුවොත් අසමතුලිත බාහිර බලයක් නැහැ කියලා කියන්නේ. දැන් අපි ඒකෙන් උත්තර පැහැදිලි කරලමු. නේද? F සමානයි m දාලා බලද්දී අසමතුලිත බාහිර බලයක් නැහැ. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? හරි. මෙහෙම කරත්ත තියෙනවා නම් මෙහෙම රෝධ තියෙනවා නම් නේද? මේ පැත්තට නිව්ටන් 100යි නම් මේ පැත්තට නිව්ටන් කීයද? 100යි. එහෙනම් මෙයාගේ දෙපැත්තටම තියෙන බල සමානයි. මොකද අසමතුලිත බාහිර බලයක් නැහැනේ. නේද? හරි. හරි. එහෙනම් අපිට කියන්න වෙන්නේ මේකෙදි ගොනා විසින් යොදුන් ලබන බලයට සමානයි කියලා. හරි. එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් පහසුම ක්‍රමය මේක. හොඳට අහගන්න. හරි. නිව්ටන්ගේ පළමු නියමය මතක් කරගන්න. නිව්ටන්ගේ පළමු නියමය. මොකක්ද පළමු නියමයෙන් කියන්නේ? එයා අපිට කියනවා මෙහෙම. අසමතුලිත බාහිර බලයක් නැත්තම් නේද? අසමතුලිත බාහිර බලයක් ක්‍රියා නොකරයි නම් වස්තුවක් තියෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා කියනවා. මොකක්ද ආකාර දෙක? එක්කෝ මෙයා ඉන්න ඕනේ මොනකයිද? නිශ්චලතාවය කියනවා. එහෙම නැත්තම් මෙයා ඉන්න ඕනි නියත ප්‍රවේගයෙන් මොක වේ කියනවද? චලනය වේ කියනවා. හරි. එහෙනම් මේ ගාන කියන්නේ නියත ප්‍රවේගයෙන් චලනය වෙන වස්තුවක්. එහෙනම් නිව්ටන්ගේ පළමු නියමයෙන් කියන්නේ අසමතුලිත බාහිර බලයක් ක්‍රියා නොකරන විට තමයි එහෙම වෙනවා කියලා. එහෙනම් අපි දන්නවා නේද? ඉස්සරහට බලය යොදන්නේ කවුද? ගොනානේ. ගොනා යොදන්නේ නිව්ටන් 1000 නම් ප්‍රතිරෝධී බල එකතුවත් පිටිපස්සට තියෙන නිව්ටන් 1000යි. ඒ කියන්නේ ගොනා යොදන බලයයි ප්‍රතිරෝධී බලයයි ඔක්කොම එක සමානයි කියලා කියන්නේ. හරි. ඔන්නෝම කරන්න පුළුවන්. ඒතකොට හොඳම ලේසිම ක්‍රමය තමයි නිව්ටන්ගේ පළමු නියමයෙන් හිතන එක. හරි. එහෙම බැලුවාම 3ට උත්තරේ ගොනා විසින් යොදනු ලබන බලයට සමාන වේ. 3ට උත්තරේ කීයද පුතා? 2. හරි. බලමු ඊළඟ එක. හරි. බලන්න. ත්වරණයේ නිවැරදි ඒකකය වන්නේ අපි දන්නා ත්වරණය කියනකොට තප්පර වර්ගයට මීටර නේද? ඉතාලම ලේසි තප්පර වර්ගයට මීටර. එහෙනම් ms නේ දෙක එහෙම මතක තියන්න. එක්කෙනෙක් කියනවා නම් ගන්න පුළුවන් කෙලින්ම උත්තරේ කීයද? 4. උත්තරේ 4. 4ට 4. එහෙම කාට හරි බැයි නම් ත්වරණය සමානයි ප්‍රවේග වෙනස නැත්නම් ප්‍රවේගයේ බෙදීම කාලය. ප්‍රවේගයේ මනින ඒකකයේ ms ඍණ 1. හරි. කාලයේ මනින ඒකකයේ තප්පර. මෙයා උඩට එනවා. ඒතකොට මෙතන තියෙන ධන එක ඍණ 1 වෙනවා. ඒතකොට ms ඍණ 1 ගුණ කිරීම s ඍණ 1. ඍණ 1යි ඍණ 1 එකතු වෙනවා. ms ඍණ 2 තප්පර වර්ගයට මීටර. ඔන්නෝමයි හැදුනේ. හරි. නමුත් අපි ගණන් හදලා පළපුරුද්ද තියෙනවා නම් මහ ලොකු දෙයක් නෙවෙයි. විනාඩි තප්පර ගාන කියනකොටම උත්තරෙත් ඇවිල්ලා ඉවරයි. හරි. එහෙනම් 4ට 4. හරි. ඊළඟට යමු 5 වෙනි එකට. හරි. බලන්න 5 වෙනි එක. හරි. රථයකින් තත්පරයකට තෙල් බිඳුව බැගින් කාන්දු වේ. දැන් මොකක් හරි රථයක් යනවා කාර් එකක් කියලා හිතමු. මේකෙන් තත්පරයකට තෙල් බිඳුව ගානේ වැටෙනවා පාරට කාන්දු වෙනවා. මෙම රථයේ චලනය වන විට පාරේ වැටී තිබූ තෙල් බිඳුව අතර දුර මැන්නලු. දුර මැන කුඩා පරිමාණයක් අනුව දැන් පාර දිගටම කඩදාසියක් ගන්න බෑනේ. අපි ගණන් හදද්දි එහෙම හදන 1.50 සිතියන් එහෙම නේද? සෙන්ටිමීටරකින් මීටර 50000ක් දැක්වෙයි කියලා නේද? අන්න ඒ වගේ මෙයත් ඒ පරිමාණයකට අනුව කඩදාසියක මේ තෙල් බිඳු වල දුර සටහන් වෙච්ච එක සටහන් කළා. එහෙම සටහන් කරන් තිබිච්ච රූපයක් තියෙනවා. දැන් බලන්නකො මේ රූපේ තියෙන්නේ මොකක්ද කියලා. මෙහෙම තියෙනවා.
ඔය වගේ. මේ ඩොට් ටික මෙහෙම තියෙනවා මේ. ඒ කියන්නේ තෙල් පැල්ලම් අතර දුර වැඩි වෙලා. හරි? දැන් මේ තප්පරයකටනේ කාන්දු වෙන්නේ. තප්පරයකට තෙල් බිඳුවයි. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට කාලය කීයද? තප්පර 1යි. මෙතෙන්ට කාලය තප්පර 1යි. මෙතෙන්ට කාලය තප්පර 1යි. දැන් බලන්න කාලය තප්පර 1යි. මේ හැම වෙලේම කාලය තප්පර 1යි. හරි? S තියෙන්නේ මේ කාලය තප්පර 1යි. තප්පර 1කින් එකට තෙල් බිඳුව අතර පරතරය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ තප්පරේ ගිය දුරට වඩා මේ තප්පරේ ගිය දුර ඔහොම එක තප්පරේ දී යන දුර ටික ටික වැඩි වෙලා කියන එක නේද? ඇයි තෙල් බිඳුවකට තප්පරයකට එකන්නේ. එතකොට නේද මේ මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා මේ තප්පරය ඇතුළට. ඒ කියන්නේ මෙයාගේ වේගය එන්න වැඩි වෙලා කියලා මේකෙන් පේන්නේ. හරිද? හරි. ඉහත වාහනේ චලනය සම්බන්ධයෙන් මෙහි දක්වා ඇති ප්‍රකාශ වලින් නිවැරදි වන්නේ කුමක්ද? රථය නියත වේගයෙන් ගිහිල්ලා නැහැ. ගොස් කියලා තියෙන ගිහිල්ලා නැහැයි. නියත වේගයෙන් ගියා නම් හැම තප්පරයකටම තෙල් බිඳුව අතර පරතරය සමාන වෙන්න ඕනේ. එහෙම වෙලා නැහැ. රථයේ ත්වරණයකින් ගමන්කට ඇත. දැන් ත්වරණයක් කියන්නේ එන්න එන්න ප්‍රවේගය වැඩි වෙනවා. හරිනේ? මේ තප්පරයකදී වැටෙන තෙල් බිඳු දෙකක් අතර පරතරය වැඩි. ඒ කියන්නේ මෙතන තප්පරේ ගිය දුරට මේ තප්පරේ වැඩි දුරක් ගිහින්. එහෙනම් පළවෙනි තප්පරේ මේ ප්‍රවේගයට වඩා දෙවෙනි තප්පරේ ප්‍රවේගය වැඩි වෙලා. එහෙනම් එන්න ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ ත්වරණයක් එතන තියෙනවා. එහෙනම් පුතේ මොකද උත්තරේ? 2. කීයටද උත්තරේ? 5ට උත්තරේ 2. හරි. හරි. 6 වෙනි එක බලමු. හරි. 6. බලන්න මොකක්ද කියන්නේ කියලා. එක්තරා කෘමියෙක් කැපිටල් A ලක්ෂයකින් ගමන් ආරම්භ. අරය සෙන්ටිමීටර් 7ක් වන වෘත්තාකාර මාර්ගයක් දිගේ නැවත නැවත A ලක්ෂයටම පැමිණේ. එම චලිතයේදී කෘමියා ගමන් කළ දුර සහ විස්ථාපනයේ විශාලත්වය අනුපිළිවෙලින් සෙන්ටිමීටර වලින් අහනවා. මීටර වලින් නෙවෙයි අහන්නේ සෙන්ටිමීටර. දැන් A කියන තැනින් පටන් අරන් මෙයා යන්නේ වෘත්තාකාර මාර්ගයකම. දැන් මෙතන A ගෙන් පටන් ගත්තා නම් ස්ටාර්ට් කළා නම් පුතේ ඔහොම ඇවිල්ලා නවතින්නෙත් එතනම. හරි? මෙයා ගිය වෘත්තාකාර මාර්ගය අරේ දෙන සෙන්ටිමීටර් 7යි. හරි? දැන් බලන්නකෝ. ලෝකේ කොහේ ගිහිල්ලා හරි ගමන්නේ චලිතය ආරම්භ කරපු තැනටම ආවා. නේද? එහෙනම් චලිතය ආරම්භ කරපු තැනටම ආවා. හරි. දැන් අපි අහන්නේ මොකද්ද? චලිතයේදී කෘමියා ගමන් කළ දුරයි විස්ථාපනය අහනවා. හරි. දැන් දුර හොයන්නේ කොහොමද? දුර මේකේ දුර හොයන්නේ කොහොමද? දැන් වෘතය යන්නේ මේක. මේ වෘතේ වටේ ගිය ටිකනේ දුර කියන්නේ. එහෙනම් වෘතේ කවුද? පරිධිය. පරිධිය කොහොමද? 2πr නේද? දෙක ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම අරය කීයද? සෙන්ටිමීටර් 7. ඔන්න ගියපු දුර. මේක සුළු කළොත් එනවා 2 වාරයක් 22 වාරයක් 7 ගුණ කිරීම 7. 7ට 7 කැපුණා 2 වරක් 2 47. 44යි සෙන්ටිමීටරයි. මෙතන දීලා තියෙන සෙන්ටිමීටර වලින්. ඔන්න දුර හෙව්වා. දැන් හොයන්න ඕන ඊළඟට දුර හා විස්ථාපනය. දැන් විස්ථාපනය හොයන්න ඕන. කොහොමද හොයන්නේ? හරි. අපි මං කිව්වා ලෝකේ කොහේ වටේ ගිහිල්ලා චලිතය පටන් ගන්න තැනට ආවත් නේද? මේ විශ්වයේ වටේ ගිහිල්ලා චලිතය පටන් ගන්න තැනට නම් ආවේ හපව. විස්ථාපනය කීයද? බිඳුවයි. ඇයි එහෙම කියන්නේ? අපි විස්ථාපනය කිව්වෙ මොකද්ද? චලිතය ආරම්භ කරපු තැනයි අවසන් කරපු තැන අතර කෙටිම දිග. එතකොට පටන් ගත්ත තැනින් ඉවර කළා නම් ඒ දෙක අතර දිග වෙනසක් නැහැ. බිඳුවයි. එහෙනම් විස්ථාපනය කීයද? බිඳුවයි. එහෙනම් මෙන්න මේ උත්තරේ තියෙන්න ඕනි 44 බලමු. එම් 44ක් නෑ සූත්‍රයේ තියෙනවා දෙක වැඩි කිරීම බලන්න දෙවෙනි එක 7න් 22 අන්ත හා බිඳුව. එහෙනම් උත්තරේ කීයද? 6ට 1. 6ට 1.
හරි. බලන්න 7 වෙනි එක. ගුරුත්වය යටතේ u ප්‍රවේගයෙන් සිරස්ව යටි අතට විසි කරන ලද අංශුවක චලිතය සඳහා අනුරූප ප්‍රවේග කාල ප්‍රස්ථාරය වන්නේ. අන්න අහනවා මෙහෙම. අහගන්න. ඔන්න හොඳට මතක තියාගන්න. දැන් අපි ඇඳ ප්‍රස්ථාර මේවට. කොහොමද ඇන්දේ? හරි. ඔන්න ගහක ගෙඩියක් තියෙනවා. මේ ගෙඩිය පහළට වැටෙනවා. අපි දන්නවා වැටෙන හැම තප්පර එකකටම ප්‍රවේගය වැඩි වෙනවා තප්පරයට මීටර් 10කින්. ඒකට හේතුව තමයි පෘථුවියේ මොන බලයද? ගුරුත්වාකර්ෂණ බලය. ඒතර පෘථුවියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් හින්දා උඩින් ඉඳන් පහළට වැටෙන වස්තුවක ප්‍රවේගය හැම තත්පරයකටම තප්පරයට මීටර් 10කින් වැඩි වෙනවා. හරි? හැම තප්පරයකටම තප්පරයට මීටර් 10කින් වැඩි වෙනවා. එතකොට මෙයා දැන් නැට් එලිලා නෙන්නේ. ඒ හින්දා ආරම්භක ප්‍රවේගය v start එක ගත්තොත් බිඳුවයි. හරි? මෙයා හිතන්නකො තප්පර 3කදී බිමට වැටුණා කියලා. හරි. එහෙනම් මෙතෙන්දි මෙයාගේ ප්‍රවේගය බිඳුවට කීයද එකතු වෙන්නේ? බිඳුවට 10ක් එකතු වෙනවා. එතකොට 10යි ms ඍණ 1යි. හරි. ඊළඟ තප්පරයේදී තව 10කින් වැඩි වෙනවා. එහෙනම් මේ 10 මේ 10 කීයද මෙතෙන්දි? 20යි. තව තප්පරයකදී තව 10ක් වැඩි වෙනවා. එහෙනම් 20යි 10 මේ බිම වැටෙද්දි කීයද? 30යි. මේ කොහොමද? ආරම්භක ප්‍රවේගයේ බිඳුව. ඒ කියන්නේ නිශ්චලතාවයේ හිටියේ. එහෙනම් මේකට අපි ප්‍රස්ථාරයෙන් තෝරාලට මතක ඇති. නිශ්චලතාවයෙන් ගාමන ආරම්භ කළේ. හරි. එතන කාලය දාලා මෙතන ප්‍රවේගයේ මිශ්‍රණ එක දැම්මොත් කාලයේ තප්පර දැම්මොත් පටන් ගන්න බිඳුවෙන් ප්‍රවේග කාල ප්‍රස්ථාර ගත්තොත් මෙතන ත්වරණ යන්න තියෙන්නේ. මොන ත්වරණයේද? මේකේ ත්වරණය සමානයි කවුද? ගුරුත්වජ ත්වරණය. සමානයි 10යි ms ඍණ 2යි. අන්නේ ත්වරණයෙන් තමයි මෙයා වැටෙන්නේ. එහෙනම් අපි දන්නා ප්‍රස්ථාරයෙන් මේ හැදෙනවා. හරි. ඔන්න නිශ්චලතාවයේ තිබිලා බිමට වැටිච්ච වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරය. හරි? හරි. දැන් අපෙන් අහන්නේ එහෙම එකක් නෙවෙයි. කොහොමද ගුරුත්වය යටතේ u කියන ප්‍රවේගයෙන් සිරස්ව යටියතට විසි කරන ලද අංශුව. ඒ කියන්නේ මෙහෙම අංශුව තියෙනවා. මෙයා ඔහොම පල්ලෙහාට මොනව කරනවද? විසි කරනවා. පල්ලෙහාට විසි කරනවා. එහෙනම් විසි කරනවා කියන එක අදහස මොකද්ද? විසි කරා පහළට විසි කරා. හරි? පහළට විසි කරා. මේකේ අදහස මොකද්ද? එහෙනම් පහළට විසි ගන්නවා. ඒ කියන්නේ මොකද්ද පුතා? දන්න මේක කියලා. පහළට මොනව කරනවද? විසි කිරීම. ඒ කියන්නේ විසි කරනවා කියන්නේ මෙයාට කිසියම් ආරම්භක ප්‍රවේගයක් තියෙනවා. ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගයේ බිඳුව නෙවෙයි. පහළට විසි ගන්නවා. ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගයක් ඇත. හැබැයි පහළට විසි කරත් නිශ්චලතාවයේ ඉඳලා වැටුණත් මෙයා වැටෙන්නේ මොන ත්වරණයෙන්ද? ගුරුත්වජ ත්වරණයෙන්. එහෙනම් මෙයාගේ ප්‍රවේගය අර වැඩි වෙන්නේ කලින් වගේම තමයි හැම තප්පරයකටම තප්පරයට මීටර් 10යි. ඒතර උදාහරණයක් ගත්තමුකෝ අපි. මෙයා විසි කරොත් 20යි ms ඍණ 1ක ප්‍රවේගයෙන් v start එක ගත්තොත් තප්පරයක් කාලය ගියා කියලා හිතන්නකෝ. කාලේ තප්පරයක් ගියා. ඒත් වැඩි වෙන්නේ 10යි. එහෙනම් මෙතනද කීයද? 20යි 10යි 30යි. හරි? එහෙම වැඩි වීගෙන යනවා. හරි? ඒකට හේතුව මේ අවස්ථාවේදීත් බලපාන්නේ මොන තරමද? ගුරුත්වජ ත්වරණය. කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය යටතේ වැටෙන හින්දා. ඒකේ බලපෑමෙන් අයින් වෙන්න බෑ. විසි කළත් නිශ්චලතාවයේ ඉඳලා පල්ලෙහාට වැන්න. හරි? එහෙනම් මේකෙදිත් වෙන්නේ එන්න ප්‍රවේගෙම ඊළඟ තප්පරය ගත්තොත් තව 10ක් වැඩි වෙනවා. එහෙනම් මෙතෙන්ද කීයද? 30යි 10යි 40යි. දිගින් දිගටම ප්‍රවේගය වැඩි වෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ ත්වරණයක්.
ඒ ත්වරණයත් කවුද? ගුරුත්වජ ත්වරණයම තමයි. හැබැයි මේ ප්‍රස්ථාරයේ වෙනසක් තියෙනවා. පටන් ගන්නෙ නම් බිඳුවෙන් නෙවෙයි. කොහොමද පටන් ගන්න වෙන්නේ එහෙනම්? ආරම්භක ප්‍රවේගයක් තියෙනවානේ. එහෙනම් මෙන්න ප්‍රස්ථාරයෙන් දෝ මෙන්න කාලය හරි මෙන්න ප්‍රවේගය දැම්මොත් ආරම්භක ප්‍රවේගයක් තියෙනවා. හැබැයි යාගෙත් අනුක්‍රමණය නියත වෙන්න ඕනේ. ඇයි? ගුරුත්වජ ත්වරණය පෙන්නන්නේ. හරි ඔන්න එහෙනම් උත්තරේ මෙන්න මේක. එහෙනම් මේ කීවෙනි එකද පුතා මේකේ උත්තරේ? දෙවෙනි එකනේ. දෙවෙනි එක. ඒ කියන්නේ කීයද? 7ට 2. ඔන්න හොඳට බලාගෙන මේවා අඳින්න මේ වගේ ඉර ගහලා දෙපැත්තට මේ නිශ්චලතාවයෙන් ගන්නවා අර විසි කරනවා. හරි? ඔයාලා විභාගයට එන්න පුළුවන් බගද මේක ව්‍යුහගත රචනා පේපර් එකේ මේ දීලා මේ ප්‍රස්ථාරය අඳින්න කියන්න පුළුවන්. හරි කිසියම් වේගයෙන් සිරස්ව පහළට විසි කරන ලද වස්තුවක ප්‍රවේගය කාලයේ සමග වෙනස් වීමේ ප්‍රස්ථාරය අඳින්න. කිව්වොත් මේක අඳින්න ඕන. ඊට දෙන්න පුළුවන් නිශ්චලතාවයෙන් බිමට අත්හැරන ලද වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න. මේක අඳින්න ඕන. හරි? එතකොට අපිට ඕනනම් ඔයාලා ඊළඟ අවුරුද්දේ අහන්න පුළුවන් මේ දෙකම මොකක්ද අහන්නේ? නිශ්චලතාවයෙන් පහළට ගමන් කරන වස්තුවක සහ නේද? යම් ප්‍රවේගයකින් පහළට විසි කරන ලද වස්තුවක ප්‍රවේගයේ කාලයේ සමග වෙනස් වන ප්‍රස්ථාරය දක්වා ඇත්තේ. නිවැරදිව දක්වා ඇත්තේ. එතකොට පුතේ මේ දෙකම එකේ තියෙන්නේ. හරිද? ඒතර කොහොමද දෙකම එකේ තියෙන්නේ? හරි. දෙකම එක ප්‍රස්ථාරය අඳිනවා. හැබැයි හොඳට මතක තියාගන්න දෙකේම අනුක්‍රමණයක සමානයි. එතකොට පුතේ අනුක්‍රමණ සමානයි නම් ප්‍රස්ථාර දෙක එකිනෙකට සමාන්තරයි. හරි? එහෙම වුණා නම් දෙකම එකට ඇහුවනම් හරි? ඔන්න දැන් ඔයාලා මම මේ කියපු ප්‍රශ්නේ ලියා ගන්න පොතේ. මොකද්ද කියපු ප්‍රශ්නේ? නිශ්චලතාවයෙන් සිරස්ව පහළට වැටෙන වස්තුවක හා කිසියම් ප්‍රවේගයකින් සිරස්ව පහළට විසි කරන ලද වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරයන් දක්වා ඇත්තේ කියලා ඉරි ගහන එකේ අහන්න පුළුවන්. එතකොට කොහොමද? මෙන්න ප්‍රස්ථාරයන්. විශේෂත්වය තමයි ප්‍රස්ථාර දෙකේ අනුක්‍රමණ සමාන නිසා මොකද්ද වෙන්න ඕනේ? ප්‍රස්ථාර දෙක එකිනෙකට සමාන්තර වෙන්න ඕනේ. එහෙනම් මෙන්න බිඳුවෙන් පටන් ගන්නවා. මේ කවුද? මෙයා තමයි නිශ්චලතාවයෙන් ආරම්භ වෙච්ච කෙනා. ඊළඟ එක්කෙනාට ආරම්භක ප්‍රවේගයක් තිබ්බා. එහෙනම් මෙතනින් තියෙනවා පුතේ ප්‍රස්ථාර දෙක එකිනෙක මොකද? සමාන්තරයි. ඔය ලියා ගන්න. එහෙනම් මෙයා මොකද්ද? යම් ප්‍රවේගයකින් පහළට විසි කරන ලද වස්තුව. හරි? ඔන්න ඔහොමයි ඉන්න පුළුවන්. හරිද? හරි. හොඳට බලලා ඉඳ ගන්න, තේරුම් ගන්න, මතක තියාගන්න පුතේ. හරි? දැන් අපි ප්‍රශ්න 7ක් ඉවර කරලා තියෙනවා. හරි. ඊළඟ එකට යන් ඒක නම් ලේසි. තප්පර ගානකින් උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. බලන්න මොකක්ද අහන්නේ කියලා. පහත සඳහන් ඒවායින් දෛශික රාශියක් වන්නේ කුමක්ද? හරි කලින් එක වගේම බලන්න කලින් එක අවුරුද්දේ හපු එකක්මනේ ආයි තියෙන්නේ. කලින් එකේ පළවෙනි එකේම හැවි රාශීන් යුගලම අදිශවන්නේ. බලන්න ඒ වගේම එකක් තමයි අරක. පහත සඳහන් ඒවායින් දෛශික රාශිය. මොකක්ද එහෙනම් දිග දෛශික නෙමෙයි ස්කන්ධේ නේ. උත්තරේ කවුද? බලය. එහෙනම් 8ට 3. 7ට අපි 2 කියලා කොහොම නේද? 8ට 3. හරි. ඒවට තප්පර ගානෙන් උත්තරේ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකත් විනාඩි 10ක් 15ක් විනාඩිය දෙකක් කල්පනා කරනවා කියන්නේ ඒ ළමයිගේ දැනුම ඕලෙවල් ලියන්න උචිත මට්ටමේ නැහැ. එයා හොඳට පුහුණු වෙච්ච දරුවේ නෙවෙයි. ඒ කියන්නේ විභාග ෆේල් වෙනවා. හරි. බලන්න 9 වෙනි එක. පැයට කිලෝමීටර් යන්න අන්තර්ජාතික සම්මත ඒක ක්‍රමයට අනුව නිවැරදිව දැක්වෙන මේ පහත කවර ඒවායින්ද? දැන් පුතේ පැයට කිලෝමීටර් හරියට තප්පරයට මීටර් වගේ. හරි. මේවා ලියන එක ක්‍රම තියෙනවා. මේවා මහ ලොකු දේවල් නෙවෙයි. හරි. හරි මේවා බල තීරි පන්ති අහුන්නේ විභාගෙදී.
පේපර් සාකච්ඡා කරද්දී අහුවෙනේම තියෙනවා. එහෙම තමයි. ඒතර අපි තප්පරයට මීටර ලියුව කොහොමද? හරි. තප්පරයට මීටර ආවේ කොහොමද? දැන් හිතමුකෝ ප්‍රවේගය කියලා. ප්‍රවේගය තප්පරයට මීටර කොහොමද ආවේ? දැන් ලියුව විස්ථාපනය. බෙදීම කාලය. විස්ථාපනය m කාලය s මෙතන ධන එක උඩට එද්දි ඍණ එක වුණා. ඔන්න තප්පරයට මීටර හැදිච්ච හැටි. හරි. මේක බෙදීමක් විදිහට ඕනනම් තියනවා සමහර වෙලාවට m ඇල ඉරක් s. මේකේ තේරුම m බෙදීම s. sorry m නෙවෙයි විස්ථාපනය නේ. ඉතන sorry විස්ථාපනය මීටර නේ හැදෙන්නේ. එතන s හරි. ඔහොම තියන්න පුළුවන්. එතකොට පැයට කිලෝමීටර කියන එක එන්නේ කොහොමද? ඒත් වේගය ගන්නවා දුර බෙදීම කාලයෙන්. හරි. දුර කිලෝමීටර වලින් මැන්නොත් කාලයම ඉනවා පැය වලින්. එතකොට මෙයා ධන එක මෙහෙට උඩට ගියොත් kmh ඍණ එක කියන්න පුළුවන්. හැබැයි මේක එහෙම දීලා නැහැ. මෙන්න මේක දීලා තියෙන. කොහොමද දීලා තියෙන්නේ? බෙදීම කිලෝමීටර බෙදීම පැය. හරස් ඉර ගහලා තියෙන්නේ. හරි. එතකොට කොහොමද උත්තරේ? උත්තරේ 4 නේ. 3ත් ඒ වගේ. ඇයි 3 නොවෙන්නේ? 3 k කැපිටල් නේ. 3 k කැපිටල් නේ. සිම්පල් k තියෙනවනේ. ඒක තමයි උත්තර. එහෙනම් උත්තරේ කීයද? 4. හරි. 3 වරදින්න හේතුව k කැපිටල් දාලා තියෙන එක. ඔන්න ප්‍රශ්න 9කට ඉවරයි. හරි. හරි. එතකොට නේද? ඒකක ගැන බලද්දි සිම්පල් කැපිටල් අකුරුත් බලන්න. දැන් පළවෙනි එකේ අකුරු 4ම කැපිටල්. නේ. දෙවෙනි එකෙත් බලන්න දෙවෙනි එකෙත් k කැපිටල්. තුන්වෙනි එකේ වැරද්ද මොකද්ද? k කැපිටල් වෙච්ච එකයි m ඩොට් කියලා m තිතක් තියෙනවා. ආ එල ඉරක් h තිතක්. එහෙම එකක් නැහැ. එහෙනම් උත්තරේ 4. හරි. හරි. එහෙනම් ඒකක බලද්දි සිම්පල් කැපිටල් බලන්නත් ඕන. දැන් නිව්ටන් කිව්වොත් n කැපිටල් වෙන්න ඕන. කැපිටල් n. ඇයි නිව්ටන් කියන්නේ පුද්ගලයෙක්ගේ නමන්නේ. එතකොට ඒකකයට පුද්ගලයෙක්ගේ නමක් දානකොට අකුර කැපිටල් වලින් දාන්නේ. හරි. හරි පුතා 10 වෙනි එකට යමු. ගසින් වැටෙන ගෙඩියක චලිතය නිරූපණය කරන ප්‍රවේග කාල ප්‍රස්ථාරය පහත ඒවායින් කවරක්ද? ගසින් වැටෙන ගෙඩියක. දැන් කලින් බලන්න කලින් එකමනේ. කලින් කියන්නේ කීයද? 7 දැනුමේ. ප්‍රශ්න අංක 7 දැනුමෙන්නේ මේක ලියන්න තියෙන්නේ. දැන් මේ ගහෙන් ගෙඩියන්නේ වැටෙන්නේ. අපි මේක ප්‍රස්ථාරයෙන්ද විස්තර කරන්න දෙයක් නැහැ. ගහෙන් ගෙඩිය වැටෙනකොට මොන තාවෙන්ද වැටෙන්නේ? ආරම්භක ප්‍රවේගය බිඳුව නිශ්චලතාවයෙන් වැටෙන්නේ. එහෙනම් බිමට වැටෙනකොට v උපරිමයි max. මේක ත්වරණය කීයද? ත්වරණය කියන්නේ ගුරුත්ව ත්වරණය 10 ms ඍණ 2යි. එහෙනම් හැම තප්පරයකටම ප්‍රවේගය තප්පරයට මීටර 10කින් වැඩි වෙනවා කියලා අපි කලින් කිව්වා. එහෙනම් ප්‍රවේග කාල ප්‍රස්ථාරය එන්නේ කොහොමද? පටන් ගන්න බිඳුවෙන්. හරිද? පටන් ගන්න බිඳුවෙන්. අනුක්‍රමණයේ නියතයි. ඔන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරය. මෙහෙම හැඩයක් තියෙන එකක් තියනවාද? ඔව් තියෙන. උත්තරේ කීයද? 2. 10ට උත්තරේ 2. බලන්න කලින් ප්‍රශ්නෙම තමයි අහලා තියෙන්නේ. ඒකයි එක වගේ නෝනට ඒ එකම තර්කයෙන් ප්‍රශ්න අහනවා. එකම සාධකයෙන්. ඉතින් මේවා තුන් පාරක්. අඩුම 4 පාරක්වත් කළා නම් හොඳයි. හරි? හරි. එහෙනම් 10කට ඉවරයි අපි. ඊළඟට යන් 11 වෙනි එකට. හරි උපරිම පැයකට අඩු කාලයකින් අපි මේ ටික ඉවර කරමු. මට කම්මැලි නැතුව වීඩියෝ එක බලන්න පුළුවන්. හරි. 11 බලන්න ඒකත් තරකමයි. ප්‍රවේගයේ ඒකකයේ මින් කුමක්ද? කලිනුත් අපි කතා කරා. මහ ලොකු දෙයක් නැහැ. කීයද උත්තරේ? තප්පරයට මීටර. ඒ කියන්නේ උත්තරේ කීයද? 3. හරි? හරි. ඊළඟ එක තත්පරයට මීටර් 5ක වේගය පැයට කිලෝමීටර වලින් දැක්වුවහොත් සමාන වන්නේ. හරි. දැන් අපි මේකේ තියෙන මොකද? හරි. තප්පරයට මීටර් 5යි. කියන්නේ 5යි ms ඍණ 1 අපෙන් අහනවා පැයට කිලෝමීටර වලින්. හරිද? අපි පන්තියේදී ඉගෙන ගත්තා මෙහෙම එකක්. කොහොම එකක්ද?
පැයට කිලෝමීටර් නේද? අපි ඉගෙන ගත්තා තප්පරයට මීටර් කරන්න. කොහොමද කරේ? මේ දීලා තියෙන අගය අපි කිව්වා ගුණ කරන්න. පැයට කිලෝමීටර් වලින් දීලා තියෙන අගය පැයට කිලෝමීටර් වලින් දීලා තියෙන අගය ගුණ කරන්න කිව්වා කීයද? යට 3600. හරි. උඩ 1000. අපි කෙටියෙන් ගන්නවා පැයට කිලෝමීටර් තප්පරයට මීටර් කරන්න එක්ක 36න් 10න් ගුණ කරපල්ලා. නැත්තම් 18න් 5න් ගුණ කරන්න. පැයට කිලෝමීටර් වලින් දීලා තියෙන අගේ එක්ක 36න් 10න් ගුණ කරන්න නැත්තම් 18න් 5න් ගුණ කරන්න. එතකොට මේ තප්පරයට මීටර් එනවා. ඔන්න කෙටි ක්‍රමය කියලාත් අපි කියනවා. ඒ ආවේ මේක සුළු කළා බිංදු දෙකට බිංදු දෙක වෙනවා 36න් 10. 36 දෙකෙන් බෙදනවා 18යි 10 දෙකෙන් බෙදනවා 5යි. ඔහොමයි ඔය ආ. හරි. එතකොට 3600 ආවේ කොහොමද? මේ පැය තප්පර කරලා නේද? 1000 කිලෝමීටර් මීටර් කරලා. හරි. මතක නැත්තම් තියට පොත බලන්න. හරිද? එතකොට දැන් පැයට කිලෝමීටර් තප්පරයට මීටර් කරේ 36න් 10න් වැඩි කරලා කියන්නේ 3600න් 1000න් වැඩි කරලා. එහෙනම් මෙතන තියෙන එක අනිත් පැත්තනේ. මොකද මේ අපේ අහන්නේ දැන්. අපෙන් අහන්නේ තප්පරයට මීටර් පැයට කිලෝමීටර් කරා. එහෙනම් අපි මේ කියරපු එකේ අනිත් පැත්ත කරනවා. මොකද අනිත් පැත්ත කියන්නේ? දැන් ගුණ කරේ 3600න් 1000න්. එහෙනම් දැන් මේක තප්පරයට මීටර් පැයට කිලෝමීටර් කරද්දී අපි 1000 යටට දාලා උඩට 3600 දාලා අන්න ඒකෙන් ගුණ කරනවා. තප්පරයට මීටර වලින් එනවා. ඒ කියන්නේ මේකේ අනිත් පැත්ත නේ මේකත් අපි අනිත් පැත්ත කරනවා. එහෙම කරපු එක මොකක්ද තියෙන්නේ? හරි. පළවෙනි එක වැරදි, දෙවෙනි එක වැරදි, තුන්වෙනි එක බලන්න මොකක්ද තියෙන්නේ? 5 වැඩි කිරීම උඩින් 3600 යටින් 1000. අන්න උත්තරේ. උත්තරේ කීයද? 12ට උත්තරේ 3. මේකේ විලෝමය නේද? විරුද්ධ එක අනිත් එකේ ගන්න එච්චරයි කරන්න තියෙන්නේ. 12ට උත්තරේ කීයද? 3. 11ට 3 වෙන්නේ. හරි. බලමුකෝ ඊළඟට කීවෙනි එකද? 13 වෙනි එක ඈ. ඊළඟට ටක් ගාලා මේකත් දාගන්න. වීඩියෝ එක නවත්තලා ඔයාලා බලන්න. හරි. හරි. ඔයාලා වීඩියෝ එක බලද්දි ලෝ ක්වොලිටි එකෙන් බලන්න එපා. දැන් නේ ක්වොලිටි අර 144 1080 720 360 480 කියලා පෙන්වන YouTube එකේ අඩුම 360න් 480න් බලන්න 720න් බලන්න අමාරු වෙනවා. එනවා 144න් හැම්බෙරොම් පේ බොඳ වෙලා ඈ මොකක්වත් පේන්නේ නැහැ. ඒ ක්වොලිටි වැඩක් නැහැ. හරි. හරි. බලන්න ඊළඟ එක 13. රූපයේ දැක්වෙන ආකාරයේ ප්‍රවේග කාල වක්‍රයක් ලැබීමට වඩාත්ම ඉඩ ඇත්තේ පහත සඳහන් කවර චලිතයේද? දැන් අපි ප්‍රස්ථාරය බලමුකෝ ඉස්සෙල්ලා. හරි. දැන් ප්‍රස්ථාරය බලපුවම ඕනි මෝඩේකට තේරෙනවා මෙතන මේ පැත්තේ කාලයනේ තියෙන්නේ. තප්පර මේ පැත්තේ දාලා තියෙන ප්‍රවේගයේ මිශ්‍රණයකින් තමයි ඇත්තේ. රේඛක අදාළ නැහැ. නමුත් ඉතින් අපි ඕන ලියාගමු මෙතනදී. හරි. මෙතන බිඳුවයි. දැන් බලන්න ප්‍රස්ථාරයේ හැඩය කොහොමද තියෙන්නේ කියලා. යම් ප්‍රවේගයකින් පටන් ගන්නනේ. යම් ප්‍රවේගයකින් පටන් ගන්න අන්තිමේදී ප්‍රවේගය මොනවද? බිඳුව දක්වා අඩු වෙනවා. යම් ප්‍රවේගයකින් පටන් ගත්ත ප්‍රවේගයේ බිඳුව දක්වා අඩු වෙලා තියෙනවා. හරි? හරියට අර මේ පහළ ඉඳන් උඩට විසි කරපු ගල් කැටේ වගේ. ඇයි? ගල් කැටේ පල්ලෙහා ඉඳන් උඩට විසි කරන්න ආරම්භක ප්‍රවේගයක් තියෙන්න බෑ. ඒතකොට අපි දන්නවා එයා මුදුනටම ගියාම නවතිනවා සුළු මොහොත. ඒ කියන්නේ ප්‍රවේගයේ බිඳුවයි. ඒ වගේ එකක් තමයි මේ. බලමු එහෙම එකට ගැලපෙන්න මේකේ තියනවද කියලා උත්තරනේ. නිශ්චලතාවයේ සිට උදාහරණ ලද. බොරුවන්නේ. නිශ්චලතාවයක් නැහැ. එහෙනම් බිඳුව වෙන්න එපා. එතනින් එහා මේ කියවල වැඩකුත් නැහැ. බිඳුව වෙන්න එපා. බිඳුව නෙමෙයි ආරම්භක ප්‍රවේගයක් තියෙනව නෙමෙයි. බිඳුවට වඩා උඩින් එහෙනම් නිශ්චලතාවය ඉඳලා නැහැ. හරි. නටුවෙන් ගිලිහුණු පොල් ගෙඩියක චලිතේ. අපි කලිනුත් එන්ද නටු නේද? අපි 10 වෙනි එකෙත් එන්නේ. නිශ්චලතාවයෙන් පහළට වැඩිච්ච එකනේ. දැන් නටුවෙන් ගිලිහෙන එකත් කොහොමද? විසි කරලා නෙමෙයි.
නිශ්චලතාවයෙන් ඉන්නේ වැටෙන්නේ. එතකොට මේ ප්‍රස්ථාර නෙවෙයිනේ. අර 10 උත්තරය දෙවෙනි එක නේද? අන්නේ ප්‍රස්ථාරණයනේ. ආය අඳින්න ඕනේ නෑනේ. එහෙනම් මේක වෙලා තින්නේ මේ ආරම්භක ප්‍රවේගයක් තියෙනවා. එන්න ප්‍රවේගය අඩුලා බිඳුව වෙලා. ඒ කියන්නේ මේ චලිතේ නැවතිලා. හරි. එහෙම එකක් ඕනේ. බලන්න ඊළඟ එක. 4 බලමු අපි. ආනත තලයක් දිගේ පහළට පෙරලෙන බෝලයක චලිතය. ආනත තලයක් කියන්නේ ඇලවිච්ච එකනේ. දැන් පල්ලම දිගේ බෝලයක් පල්ලමට එන්නේ මොකද වෙන්නේ? ප්‍රවේගය වැඩි වෙනවනේ. එහෙනම් ඒකත් මේ 3 බලන්න. ගමන් කරමින් සිට නිශ්චලතාවයට පැමිණ දුම්රියක චලිතය. හරිනේ. ඔන්න ගමන් කරගෙන යනවා. ඉස්සරහ ස්ටේෂන් එකේ නවත්තන්න ඕනි. අන්න මෙයා නවත්තන්න බ්‍රේක් කරනවා. බ්‍රේක් කරන්න පටන් ගත්ත වෙලේ ඉඳන් මෙයා නවත්තගත්තු වෙලාව වෙනකන් චලිතය තමයි මේ දෙන්නේ. බ්‍රේක් කරන්න පටන් ගද්දී යම් ප්‍රවේගයක් තිබුණා. එතෙන්දි තමයි ප්‍රස්ථාරය අඳින්න පටන් ගත්තේ. අන්න ඒ ප්‍රවේගය බ්‍රේක් කළා ස්ටේෂන් එකේ නවත්තන ප්‍රවේගය බිඳුව වෙනවා. එහෙනම් මේකට දාලා උත්තරේ 3. අපිට ගොනා සිරස්ව ඉහළට විසි කරන ලද ගල් කැටයක් එහි ඉහළම ලක්ෂයට යන තෙක් චලිතය කිව්වනම් අන්න ඒකත් ගැලපෙනවා ඈ. හරි. සිරස්ව ඉහළට විසි කරන ලද ගල් කැටයක චලිතය කිව්වොත් පොඩ්ඩක් අවුලක් තියෙනවා. මොකද්ද? එයා පල්ලෙහාටත් වැටෙන ප්‍රස්ථාරෙත් අපිට ගන්න වෙනවා නේද? එහෙනම් මේක උත්තරේ 3 13ට. හරි. ඊළඟ එක බලමු. 14. හරි. නෝට් එක දාන්න ටක් ගන්න. හරි. 14. හරි බලන්න පුතේ 14. මෝටර් රථයක විස්ථාපනය කාලය සමග වෙනස් වන අන්දම මෙම ප්‍රස්ථාරයේ පෙන්වා ඇත. මෝටර් රථයේ වේගය කොපමණද? ඔන්න දැන් අහන්න ප්‍රශ්නේ හොඳට කියවන්න. මෝටර් රථයක විස්ථාපනය කාලය සමග වෙනස් වන ප්‍රස්ථාරය. එහෙනම් මේ දීලා තින්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය නෙවෙයි. ඔයාලා මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය හිතේ තියාගෙන තමයි ගාන හදන්නේ. එහෙම වුණා වැරදි ඈ. දීලා තියෙනවා අපිට කියන මොකද්ද? විස්ථාපන කාල ප්‍රස්ථාරය කියලා. සහ අක්ෂ දෙකෙත් විස්ථාපනයයි කාලයයි කියලා නම් කරලා තිනවා. විස්ථාපනයේ දීලා තින්නේ මීටර වලින් කාලය මොනවද උතා? ඔව් තත්පර වලින්